මට හිතෙනවානේ මේ වේදිකා නාට්‍ය කරන එක අතෑරලා දාලා අපි මේ වත්තේ ගම්මිරිස් වගාව තව ටිකක් වැඩි දියුණු කරගත්තා නම් හොඳයි කියලා. ඒ කියන්නේ දැන් ඔයා හදන්නේ නාට්‍ය කලාවට ආයිබෝන් කියලා මේ ගම්මිරිස් වගාව වෙනද ගන්නද? හොඳට හිටි ගම්මිරිස් ගෝණි බදාගත්තොත්. ඒක නිකන් ඔයා බදා ගන්නවටත් වඩා ලොකු ගිනි විජ්ජුම්බරයක් එනවා. ඒක නෙමෙයි. දැන් ඔයාගේ ගම්මිරිස් වගාව පටන් ගත්තේ අපේ වත්තේ අතෑරලා දාපු ඉඩමකනේ. ඒකෙන් දිගටම හොඳ පළදාවක් කිය කියලා ඔයාලට ෂුවර්ද? ඕවනේ මේ සැරේ ගම්මිරිස් ගෝණි 12න් මං සෑහෙන ආදායමක් ලබා ගත්තා. අපේ ගෙදර මේ ගමේ ඉඳලා කොළඹ නාට්‍යවල හෝල් වලට යන්නම මුත්න තරම් වියදමක් යනවද පෙට්‍රල් වලට? ඒ කියන්නේ ඉතින් නාට්‍ය කලාවේ අයින් වුණාම ඒ ගම් වේදමත් ඉතුරුයි. ගම්මිරිස් වගාව වැඩි දියුණු කරගත්තා නම් මීට වඩා අපිට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් මගේ ආදායමක් වැඩි. ඒ විතර නාට්‍ය කලාවෙන් වුණා. ඒකේ නාට්‍ය කලාවට එන්නේ මොන තරම් සේවයක්ද? අනේ යන්න